නාට්‍ය අනුසාරයෙන් තමයි කතාව පෙළගස්සන්නේ බලමු. හරි? කීය ඒ සඳ රජුරෝද ඒ කල්ලි රජුරෝද දරුවන් ප්‍රාර්ථනා කරන්නා වූ මා විසින් කුමක් කටයුතුදයි විචාලෝ යාන් රජතුමා අන්ත අසරණ වෙනවා. හරි මම මොනව කරන්නද බං? හරි මම ওই කරන්න ඕනේ ඔක්කොම කරලා තියෙන්නේ. දරුවෝ නෑ. හරි බලමු මොකද වෙන්නේ කියලා. කලාහුදයි. හරි දේවයන් වහන්සේ හරි දේවයන් වහන්සේ නුඹ වහන්සේගේ තුන්වැද ඇරුම් ඔබ වහන්සේට ඉන්නවා තුන්වැද ඇරුම් හරි නාටක ස්ත්‍රීන් කියන්නේ නැට්ටුකාර ස්ත්‍රීන් අන්තපුර ස්ත්‍රීන් හරි කොහොමද තුන් ආකාර නාටක ස්ත්‍රීන් කියන්නේ දැන් ඉස්සර රජවරු උපරිම රජසප වින්දානේ හරි ඇතුල් නුවර වෙනම පිරිසක් තියාගෙන හිටියා හරි අන්තපුරේ ඇතුල් නුවර තිබුණා. හරි ඊළඟට රජතුමාගේ රාජධානිය මෙයා අධිරාජ්‍යයක්නේ. එළියේ තියෙනවනි පුතේ නගර. ඒ වගේ අන්තපුර රජුරුවන්ගේ වෙන් කරපු අන්තපුර තියෙනවා. ඒ වගේ පුරවලා හිටියේ කාන්තාවෝ. ඒ වගේත් මොනවද? පුරවලා හිටියේ. ඉස්සර රජවරු එහෙමනේ පුතේ. කොහේ හරි යද්දි ලස්සන කාන්තාවක් දැක්කොත් රජතුමා මොකද කරන්නේ? වෙන කාටවත් අයිති කරන්න දුන්නේ. හරි ඒවා රාජසන්තකයි. ඒක මොනවද? රාජසන්තකයි කියලා අන්තපුරේ ගබඩා කරගත්තා. අර රජතුමා බුද්ධි විඳේ නැත අන්තපුරේ ගබඩා කරලා තිබුණේ කාන්තාවෝ. තේරුණාද? බලමු ඒවා සැප නිමි මාලිගාවට ගියා කියන්නේ. ඇයි තමන් කැමති ආදරයක් නෑ, තමන්ට විවාහයක් නෑ, කොටු වෙච්ච ජීවිතයක්. අන්තපුරේ වටේට පුතේ දැම්මේ කවුද? නපුංසකයෝ තමයි ආරක්ෂාවට. තේනාද ඉස්සර ඔය අපේ රටෙත් එහෙමයි මට ඒ රජතුමාගේ කාලේ මතක නැහැ. හරි සාමාන්‍යයෙන් පුතේ රජතුමා ලස්සන කාන්තාවක් දැක්කහම ඒ කාන්තාව අරයි යනවා. සමහර යාළු වෙලා ඉන්න කෙල්ලක් කියමුකෝ රජතුමා නියෝග දුන්නාම කාටවත් බෑ කියන්න බෑ. මාලිගාවට අරන් ගිහිල්ලා කොටු කරගන්න අන්තපුරේ. ඒතර ඔය යාළු වෙලා හිටිය කොල්ලෝ එහෙම යනවා ඒ වෙලාවට. හරි හොරෙන් අන්තපුරේට පයින් යනවා. ඒ වෙලාවට මාට්ටු වෙනවා. මාට්ටුනා මොකද කරන්නේ? හරි අල්ලගෙන දරුවෝ මොකද කරන්නේ? ඒ අණ්ඩකෝෂ තලනවා. හරි දැන් අණ්ඩකෝෂ ආයේ මට පැහැදිලි කරන්න බෑ. ඒවා තලලා අඳුර ගන්න පුළුවන් විදිහට මොකද කරන්නේ? මේන්නේ ඇහි ඉරි දෙකක් ගැහුවා. ඉරි දෙකක් ගහලා කරාඹුවක් දාලා එළියට දුන්නා. හරි එතකොට එළියේ ඇහි ඉරි දෙකක් ගහලා කරාඹුවක් දාලා ඉන්නවා නම් පුතේ ඌ අනිවාර්යෙන් තලාගත් එකක. එතකොට හරි ඉස්සර එහෙමයි අඳුරගන්න දාලා තිබුණේ. එළියේ එහෙම දාලා තිබුණා. නමයි ගමයි මාතලේ තමයි මේ හිතේ තියෙන තම අපේකමයි දෙනි වතන් දෙද්දි කට පුරාම යයි තව අලුත් උමුන් හොයා